බරණැස් නුවර සාත්තු නායකයින් දෙදෙනෙක් වෙළඳාමේ යන්නට සූදානම් වුණා. එක් අයෙක් නුවණැති බෝධිසත්වයන් වහන්සේ. අනෙක් තැනැත්ත මෝඩ සාත්තු නායකයෙක්. මෝඩ වෙළෙන්දා තීරණය කළා පළමුවෙන්ම ගමන අරඹන්න. ඔහු හිතුවා කලින් ගියොත් වැඩි ලාභයක් ගන්න පුළුවන් කියලා. ඔවුන් දරුණු කාන්තාරයකට ඇතුළු වුණා. වතුර හිඟ වුණා. ඉර අව්ව දරන්න බැරි තරම්. හදිසියේම පෙරලා එන පිරිසක් මුණ ගැසුණා. ඔවුන් තෙතබේරෙන ඇඳුම්මින් සැරසී නෙළුම් මල් අතින්ගෙන සිටියා. ඉදිරියට යන්න එහා පැත්තේ මහා වැසි වසිනවා. වතුර ඕනෑ තරම් තිබෙනවා. ඔය කලවල වතුර අහක දමන්න. මෝඩ වෙළෙන්දා එය විශ්වාස කළා. කරත්ත සැහැල්ලු කරන්න හිතාගෙන තිබූ වතුර සියල්ල බිමට හැලුවා. නමුත් ඉදිරියේ වැස්සක් තිබුණේ නැහැ. වතුරත් නැතිව ඔවුන් දුර්වල වුණා. රෑ බෝ වුණා. දුර්වල වූ පිරිස වෙත යක්ෂයින් කඩා වැදුනා. මෝඩකම නිසා ඔවුන් සියල්ලකටම ජීවිත අහිමි වුණා. මාසයකට පසු නුවණැති වෙළෙන්දා ගමන පිටත් වුණා. ඔහු ඊතා කල්පනාකාරීව පිරිස මෙහෙයුවා. පෙර පරිදිම යක්ෂයින් වෙස්වලාගෙන පැමිණියා. වතුර හලන්න ඉදිරියේ මහා වැසි යයි ඔවුන් කිව්වා. නමුත් බෝධිසත්වයන් රැවටුනේ නැහැ. සුළඟ රස්නෙයි අහසේ වලාකුළු නැහැ. මේ යක්ෂ මායාවක්. වතුර බිඳක්වත් අහක දාන්න එපා. ඔහු අනකල්. ඔවුන් ඉදිරියට ගියා. මෝඩ වෙළෙන්දාගේ කණ්ඩායමේ නටබුන් ඔවුන් දැක්කා. ඔවුන්ට සත්‍යය වැටහුණා. නුවණ නිසා ඔවුන් ආරක්ෂිතව ගමනාන්තයට ළඟා වුණා. බඩු විකුණා විශාල ලාභයක් ලැබුවා. සත්‍යය හා අසත්‍යය විමසා බලා කටයුතු කිරීමේ වටිනාකම අපන්නක ජාතකයෙන් අපට කියා දෙනවා. අපන්නක ජාතක